සුබෝදෑසනක් යාළුවනේ. මේ පැත්ත බලන්න. අද අප්‍රේල් 13 වෙනිදා උදේ පාන්දර තමයි ගේ වටේ සුද්ධ කරන්න බැරි වුණානේ මේ දවස් ටිකේ වැඩ. අද ඉතින් පොඩි පැටික් පාරක් දැම්මා. මේ තියෙන්නේ ඔය පේනව නේද? කැලේ වෙච්ච තරම් කොහොමද කියලා. අතු ගන්න බැරි වුණා මම හිතන්නේ මාසකින් විතර. පේනව නේද? යාළුවනේ සුබෝදෑසනක් වේවා. මෙන්න මේ ඩිංගේ නම් මං තනකොළ ඩිංගය කැපුවා. ඒ ගෙදර ඉතින් ඔය ඉන්නේ මගේ අපරක් වුණා සුද්ධ කරගන්න. එයාත් අතු ගන්න. පේනව නේද කැලේ වෙලා තියෙන හැටි. පොඩි පොඩි සායයක් තියෙනවා. මේ මෙහෙම කැලේ වුණා කියලා අපි ගෙදර හිටියා. නේද? ඔය මේ පේනව නේද මම ඉතින් ඔය උදේ ටිකක් අතු ගාගෙන දාන නෝන්ඩයි පොඩි කට්ටියට ඇටින් කරගන්න අමාරුයි. ඉතින් ඔන්නෝම තමයි තියෙන්නේ. දැන් මේක සම්පූර්ණව සුද්ධ කරන්න යාළුවනේ. තියෙන්නේ මම අතු ගාලා ඉවරලා වීඩියෝ එකක් දාන්නම්. අපේ ගෙවත්ත කොහොම ලස්සනට තියෙනවද කියලා. ඔය බලන්නකෝ. මේ පේනවනේ. හොඳටම දාඩිය දාගෙන වැඩ ඉතින් අපි. පේනව නේද? දැන් කතු ගාපු නැද්ද? අර අවුව තියෙන දවස්වල එහෙම මේක අතු ගාලා ගින්දර තිබුණා නම් පොළොවටත් එක්කම පිච්චිලා යනවා. ඔය පේනවනේ. ඔන්න විදිය තමයි දැන් තියෙන තත්ත්වය. අපි අතු ගාලා කියලා වීඩියෝ එකක් දාන්නම් යාළුවනේ. ඔයාලත් සතුටින් ඉන්නවනේ මේ අවුරුද්ද.